අනිවාර්යෙන් මම ඕගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඔව්. මොකද මගේ වීඩියෝස් දිගටම බලපු කට්ටිය හරිම ආසයි මේ සර්බයිට්ලට. හෙලෝ යාළුවනේ අයබෝවන්. ඔන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න මම ගෙදර ඉඳලා පුංචි වීඩියෝ කරන් ඉන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම පහුගිය දවස්වල වීඩියෝ කරන් ඉන්න බැරුව ගියා. ලංකාවේ අපි හැමෝම දන්නවා පහුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වය ගම් වතුර තත්ත්වය නායම් තත්ත්වය නිසා මිනිස්සුන් ගොඩක් පීඩාවටපත් වුණා. ඒ නිසා ඇත්තටම ඒ කාලේ වීඩියෝ කරන් එන්න හම්බුනේ නැහැ. ඉතින් පුළුවන් විදියට අපේ අයට අපි උදව් කරා. ඉතින් අපේම මිනිස්සු අසරණලා ඉන්න වෙලාවක ඇත්තටම වීඩියෝස් අරන් එන්න බෑ සතුටින්. ඉතින් මේ වීඩියෝ කරන් එන්නෙත් ඒ කාලේ පහුවෙලා ඇත්තටම අපේ ගමේ අයත් ගොඩක් දුක් විඳ ඒ ප්‍රශ්න නිසා. ඉතින් ස්වභාවික විපත් කියලා කියන්නේ අපි හැමෝටම එකයි. ඒකට ආගම් ભેද, කුල ભેද, ಜಾති ભેද කිසි දෙයක් නැහැ. ස්වභාව දාමට අපි ඔක්කොම යටයි. ඉතින් ඇත්තටම මේ කාලෙත් පහු කරලා ඔන්න අද පුංචි වීඩියෝ කරන් එන්න ලෑස්ති වෙන්නේ. ගෙදර පුංචි ෆාම් එකේ වීඩියෝක්. ඉතින් මම ඔයගොල්ලන්ට කාලෙට කලින් අරන් ආවා ගෙදර සර්බයිට්ලගේ වීඩියෝ එකක්. ඇත්තටම ගොඩක් ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ හරි ආසයි මේ සර්බයිට් කියන වීඩියෝ එකට. ඉතින් මගේ ළඟ ඉන්නවා කියලා ගොඩක් කට්ටිය දන්නවා මගේ වීඩියෝස් දකපු කට්ටිය. ඉතින් ඔයා මේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මතක් කරා කලින් වීඩියෝ එකේදී giveaway එකක් දෙනවා කියලා. ලක්ෂෙන් ඔයාලට මම giveaway එකක් දෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම දෙනවා. ඉතින් ඒ giveaway එකට වෙන්නේ සර්බයිට් ජෝඩු 3ක්. ඉතින් ඒ ජෝඩු 3 හිමි කරගන්න ඔයාටත් පුළුවන්. ඔයාටත් කරන්න දෙන්නේ සුළු දෙයක්. ඉතින් ඒක කරන්න වීඩියෝ දෙකටම බලන්න. වීඩියෝ එකේ මැදක් හරියද මම ඔයගොල්ලන්ට කියන්නම් මොකද්ද ඔයගොල්ලෝ giveaway එක ලබා ගන්න කරන්න ඕනේ කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් පහුගිය කාලේ බෝ වෙච්ච සර්බයිට්ල දැන් කොච්චර ලොකු වෙලා ඉන්නවද? ඒගොල්ලෝන්ව ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ මිල ගණන් යටතේද කියලා. ඉතින් මම අනිවාර්යයෙන්ම කලින්ට වැඩිය ඩිස්කවුන්ට් එකකුත් එක්ක මේකට ආස කට්ටියට ලබා දෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම ලක්ෂයෙන් ඔයගොල්ලන්ට ජෝඩු 3ක් giveaway එකක් විදිහට මම ලබා දෙනවා. ඉතින් මගේ රත්තරන් යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් වීඩියෝ පිළිගන්න ගාම අපි වැඩිලා කතා කරන්න නැතුව යන් එහෙනම් මගේ ෆාම් එකේ සර්බයිට් සෙට් එක බලන්න. ඔන්න යාළුවනේ මේ ඉන්නේ මගේ සර්බයිට් සෙට් එක. මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් ඔයාට මේක අලුත් වෙයි. නමුත් ඉතින් හැමදාම වීඩියෝස් බලපු කට්ටිය නම් මේගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා ඇහුවා මේ සත්තු ගන්න පුළුවන්ද කියලා. ඔව් පැටවුම මේගොල්ලෝ ගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකේ අරගෙන ආවා. ඉතින් මේගොල්ලෝගේ පැටවු සෙට් එක බිහුනේ කොහොමද කියලා. ඉතින් ඇත්තට මවුසතේ කරහා කිකිලියට බිත්තර තියලා තමයි පැටවු ගත්තේ. ඉතින් ඕන්න දැන් මම ලෑස්ති වෙන්නේ මේගොල්ලෝන්ව ඔයගොල්ලන්ට ලබා දෙන්න. මේ ඉන්නේ මගේ මහයුන්. ඉතින් පැටවු ටිකක් බලමු අපි. ඉතින් මෙන්න මේගොල්ලෝන්ගේ පැටවු ඔයගොල්ලන්ට ලබා ගැනීම හැකියාව තියෙන ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා ඇහුවා. ඒ වගේම WhatsApp එකට මැසේජ් දැම්මා. අයියේ මේගොල්ලෝන් ගන්න පුළුවන්ද? මේගොල්ලෝන් පැටවු ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒගොල්ලන්ට මිල ගණන් කිව්වා. ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා කිව්වා. අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඔව්. මොකද මගේ වීඩියෝස් දිගටම බලපු කට්ටිය හරිම ආසයි මේ සර්බයිට්ලට. ඉතින් හැමෝටම අමාරු කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා මම තීරණය කළා තව ඔයගොල්ලන්ට මිල ගණන් ටිකක් අඩු කරලා මේගොල්ලෝන්ගේ ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න. ඉතින් මේ ඔයගොල්ලොත් මම වගේම ආසාවෙන් ගිහිල්ලා ගොඩක් ආදරෙන් හදයි කියලා විශ්වාස කරලා තමයි මම දෙන්නේ. ඉතින් රැකගන්න මේ බ්‍රීඩ් හරිම දුර්ලභයි ලංකාවට. මොකද හොඳ බ්‍රීඩ් එකක් හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මමත් ගොඩාක් ආසාවෙන් හදන්නේ. ඉතින් මම ඉල්ලා සිටින්නේ අරන් ගිහිල්ලා හොඳට කන්න බොන්න දෙන්න. හොඳ ඩයට් ප්ලෑන් එකකුත් එක්ක මේගොල්ලෝ හදන්න. ඒතර මේගොල්ලෝ මේ වගේ කම්ප්ලීට් එකට ලස්සනට ඉදීවි. වැස්ස වෙලාවට අරින්න එපා. මොකද වැස්සට මේගොල්ලෝගේ ඇඟ ඔක්කොම කිලිටි වෙනවා. හරි ලස්සනට ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මේගොල්ලෝ පැටවු ටික. ඔන්න යාළුවනේ පැටව සෙට් එක දැන් ටිකක් ලොකුයි. පැටව ටික ලස්සනට ඉරෝගලත් ඉන්නවා. මේ කිකිලිත් එක්කම තමයි මම මුලින්ම පැටව බෝ කරේ. මෙයාගේ පැටව මෙයා බිත්තර එයාට 20ක් තිබ්බත් මෙයා හරියට මේ 20ම විදිනවා. ඒකේ කිකිලිගේ තියෙන පුදුමාකාර ගතුණයක්. ඉතින් මේ ඇත්තටම මේ ඒක මාර හාස්කමක් වගේ ඇත්තටම. මේ කිකිලිගේ එක බිත්තරයක් සවුත් වෙන්නේ එයා මාරම කම්ෆර්ටබල්. එයාගේ බිත්තරට මාරම ආදරේ. පැටව ටික ආවමත් ඒ වගේම හරි ආදරේ. ඉතින් මගේ මුල්ම වීඩියෝස් වලත් ඇති මේ මෙන්න පැටව සෙට් එක. ඉතින් මේ දවස් ටිකේ පොඩක් කතා කරනවා පොඩක් උදේවරු වැස් වහින්නේ නැහනේ. ඉතින් බලන්න අම්මගේ ආදරේ. ඉතින් මොන ලෝකෙත් එහෙමයි, සත්ත්ව ලෝකෙත් එහෙමයි, සාමාන්‍ය ලෝකෙත් එකේ අම්මා කියන්නේ අම්මගේ නමට ඉතින් වචන නැත. ඉතින් මේ හරිම ආදරණීයයි. පැටවු ටික දිහා දවසම බලන් ඉන්න පුළුවන්. හරිම හිතසැනසීමක් තියෙන මොන තරම් ප්‍රශ්න තිබ්බත් ප්‍රශ්න අමතක වෙලා යනවා දන්නේ නැතුවම මේව දකිද්දි පැටවුන්ට පුදුම ආදරයක් තියෙන මේ කිකිලි. මම මුල්ම දවසේ බිත්තර රැක්කුවේ මේ කිකිලිට දීලා ඒ බිත්තර පැටව ඔක්කොම ආවා. යා පැටව ලොකු වෙනකම් හැදුවා. ඒ වගේම මේ පාරත් එහෙමයි පැටව ටික ඔක්කොම ආවා. පැටව ටික හරිම ආදරෙන් බලා ගන්නවා. මේ හරිම ලස්සනට ආදරෙන් බලා ගන්නවා. ඉතින් ඇත්තටම මාරම ක්වොලිටි කිකිලියක් මෙයා. නිකන් සාමාන්‍ය නිකන් කිකිලියක්. ඉතින් ඕගොල්ලන්ටත් මම කියන්නේ එකයි අනිවාර්යයෙන්ම මේ කිකිලියට තියලා පැටව ටිකක් රැකගත්තා කියලා කියන්නේ අවුලක්ම නැහැ ඉන්කියුබේටර් තරක් ගන්න. මොකද ඉක්මනට අපිට මේ පැටව ගන්න අවශ්‍ය නම් ඇත්තටම ඉන්කියුබේටර් එකක් තියෙනවා. මොකද බිත්තර කිකිලිය දාගෙන යනවා. නමුත් අපිට එකපාර කිකිලියක් රකින කිකිලියක් හොයාගන්න හම්බ වෙන්නේ නැහනේ. එතකොට ඉතින් අපිට මේ වගේ ඔප්ෂන් එකකට යන්න වෙනවා. කියන්නේ ඉන්කියුබේටර් එක වගේ එකක් අපිට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම පැටව ටික රැක ගන්න. ඉතින් ඇත්තටම ඩිස්කවුන්ට් එකක් දෙනවා ඕගොල්ලන්ට. මොකද මගේ වීඩියෝස් බලන ඕගොල්ලෝ ගොඩාක් ආසයි සර්බයිට් කියන වීඩියෝ එකට. ඒ නිසා මම හිතුවා අනිවාර්යයෙන්ම ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ කියලා.
ඉතින් මගෙන් WhatsApp එකට message කරලා අහපු හැමෝටම මම discount එකකුත් දෙනවා. ඉතින් ඕන කට්ටිය අනිවාර්යයෙන්ම WhatsApp එක හරහා කෝල් එකක් ගන්න. ඉතින් ලබා ගැනීම හැකියාව දෙනවා. පරක් වුණොත් එහෙම ගන්න බැරි වෙයි. ඊට පස්සේ ඉතින් මාත් එක්ක නම් තරහ වෙන්න එපා. ඔන්න යාළුවනේ සර්බයි පැටවසෙට මම ඔයගොල්ලන්ට පෙන්නුවා. කුණුකොට පවුරු ගාලා හොඳට කනවා. ඉතින් අම්මා හොඳට කණ්ඩ දෙනවා හොයලා. ඉතින් මේවා ඇවිල්ලා හොඳම ප්‍රෝටීන් එක හැදෙන සත්තු. මේවා ඉතින් කිසිම ලෙඩක් දුක නැතුව බය නැතුව හදා ගන්න පුළුවන්. ඉතින් ඒව ගැන ආයෙ වචන දෙකක් නැහැ. සුපිරිම පැටවසෙට තමයි දෙන්නේ. මගේ සත්තු අරන් ගිය කට්ටිය දන්නවා. මම කලිනුත් මගේ සර්බයි පැටව බොවුනම කට්ටියට දුන්නා. මොකද ඒගොල්ලෝ හොඳට ලස්සනට හදලා ඉන්නවා. පින්තූර වගේ ඉන්නවා ඒවත්. ඉතින් මෙන්න මගේ පැටවසෙට් එක. මේ සෙට් එක පෙන්වන්න මට ඕනුනේ අද වීඩියෝ එකෙන්. ඉතින් එනම් යාළුවනේ ගෙදර වීඩියෝ එකක් අදින් අවසానයි. ඉතින් තවත් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. පැටව ඉන්න දිගටම ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මගේ WhatsApp එක නම්බර් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. අනිවාර්යෙන්ම පැටව ඕන කට්ටිය ඕඩර්ස් කරලා ඕඩර් දාලා තියන්න. ඉල්ලුමක් දාලා තියන්න. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට පැටව හරි ගස්සලා දෙන්නම්. අද හෙට බැරුණත් ඉස්සරහට බෝ කරලා අනිවාර්යෙන්ම දෙනවා. දැනට මේ ටිකේම ගන්න පැටව ඉන්නව කොහොමදත් නෑ. ඒ වගේම ඔයගොල්ලෝ බලන් ඉන්න ඇති අනිවාර්යෙන්ම මම ගිව් එක දෙයිද කියලා. අනිවාර්යෙන්ම 100k ගහපු ගාම ඔයගොල්ලන්ට මම ගිව් එක ගැන කියන්නම්. ඉතින් මම කියන පිළිවෙලට වැඩ ටික කරලා ඉවරලා අනිවාර්යෙන්ම මට ස්ක්‍රීන්ෂොට් ලබා දෙන්න. අනිවාර්යෙන්ම ඔයත් එකකින් ජයග්‍රාහකයෙක් වෙයි. මුල්ම වතාවේ මම 3 දිනකට දෙනවා. ඊට පස්සේ ආයෙමත් එකක් තියෙනවා ගිව් එකක් දෙනවා. ඒ ගිව් එකේදී අනිවාර්යෙන්ම මම හිතන් ඉන්නවා 5 දිනකට දෙන්න. ඒ වගේ ගිව් එකස් ගොඩක් ඔයගොල්ලන්ට අවුරුද්ද පුරාවට දෙන්නම්. 2020 අවුරුද්ද ඔයගොල්ලන්ට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ලස්සන ගිව් එක ගොඩකුත් එක්ක අපි වීඩියෝස් ගොඩක් බලමු. ඉස්සරහට ඔයගොල්ලෝ මාළු ඇති කරන් ඉන්න කට්ටියට, බල්ලෝ ඇති කරන් ඉන්න කට්ටියට, ඕනම පැට් කෙනෙක් හදන්න ඉන්න කට්ටියට මගෙන් ඔයගොල්ලන්ට තෑගි ගොඩක් තියෙනවා. ඉතින් ඒ තෑගි දිනා ගන්න ඔයගොල්ලන්ට තියෙන්නේ අතරම පුංචි දෙයක් කරන්න ඕන දේ මම අනිවාර්යයෙන්ම 100k වලින් කියන්නම්. ඉතින් එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් තව ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.